මේ වීඩියෝ එකේ සර්විස් එකකට ආපු කස්ටම කෙනෙක්ගේ ෆෝන් එකක තියෙන ප්‍රයිවට් ෆොටෝස් වීඩියෝස් වගේ දේවල් සර්විස් එක රිපයා කරන කෙනා බලන ගමන් ඉන්නේ. මෙහෙම ෆෝන් එක සර්විස් එකට දෙද්දී අපි ෆෝන් එකේ පාස්වර්ඩ් එකත් එක්කම එයාලට දෙන්නේ අපේ වැඩේ හරියට වෙනවද නැද්ද කියලා චෙක් කරගන්න. හැබැයි මේ වෙනකොට අපේ බැංක් ඩීටේල්ස්, ප්‍රයිවට් ෆොටෝස්, වීඩියෝස්, වැදගත් කන්ටැක්ට් මේ වගේ හැම දෙයක්ම අපි ෆෝන් එකේ තමයි තියන් ඉන්නේ. ඉතින් මේ වගේ දෙයක් වැරදි කෙනෙක්ගේ අතට ගියොත් ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා ආයෙත් ඔයාගේ ෆෝන් එක සර්විස් එකට දෙන වෙලාවට අද මම මේ කියලා දෙන සෙටින්ග්ස් අනිවාර්යෙන්ම හදා ගන්න. එතකොට ඔයාගේ data කාටවත් ගන්න බැරි වෙනවා වගේම ගොඩක් ආරක්ෂිත වෙනවා. ඉස්සෙල්ලාම යන්න ඔයාගේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට. මේකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේකෙන් පොඩ්ඩක් පල්ලෙහාට එන්න. ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ එකේ තියෙනවා battery and device care කියලා ඔප්ෂන් එකක්. සමහර කෙනෙක්ගේ මෙතන device care කියලා විතරක් තියෙන්න පුළුවන්. අන්න ඒක ඔයාලා ටච් කරගන්න. ඉතින් මේව ටච් කරගත්තට පස්සේ ඔයාගේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් ඔයාලට පුළුවන් පොඩ්ඩක් පල්ලෙහාට එන්න. එතකොට ඔයාලට මෙන්න තියෙන අන්තිමටම තියෙනවා maintenance mode කියලා පොඩි ඔප්ෂන් එකක්. මම මෙන්න මේක ටච් කරගන්නවා. ඉතින් අපි දැන් මේක turn on කරන්න ඕන. ඉතින් මේක අපි turn on කරනකොට මේක නිකම්ම restart වෙන්න ගන්නවා. ඉතින් restart වෙනකොට විනාඩියක් දෙකක් වගේ කාලයක් යනවා. ඔයාලට මේක restart වෙලා එන්න. මොකද ඔයා ගාව තියෙන හැම data එකක්ම එයා hide කරලා අලුත් phone එකක් විදිහට තමයි restart කරලා දෙන්නේ. බය වෙන්න එපා, ඔයාලා කිසිම දෙයක් නැති වෙන්නේ නැහැ. ඒ හින්දා රීස්ටාර්ට් කරන්න චූටි වෙලාවක් යනවා. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ඉස්සලාම ඔයා කරන්න ඕන මෙන්න මෙතන තියෙන turn on කියන එක ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති රීස්ටාර්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේක ටච් කරගත්ත ගමන්ම ඔයාගේ ෆෝන් එක රීස්ටාර්ට් වෙන්න ගන්නවා. ඉතින් අපි මේක රීස්ටාර්ට් කරලා බලමු රීස්ටාර්ට් වුණාට පස්සේ මොන වගේද මේ ෆෝන් එක වෙනස් වෙන්නේ කියලා. ඉතින් ඔන්න මම දැන් මගේ ෆෝන් එක රීස්ටාර්ට් කරලා මේන්ටෙනන්ස් මෝඩ් එක ඔන් කරලා තියෙන්නේ. ඉතින් මෙහෙම ඔන් කරගත්තට පස්සේ වෙන්නේ ඔයා ෆෝන් එකක් අලුතෙන් ගද්දි තියෙන්නේ. අන්න ඒ විදිහට වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයා මෙච්චර කාලයක් මේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරපු කිසිම ඇප් එකක් එයාට පෙන්වන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ ගැලරියේ තිබ්බ ෆොටෝස්, වීඩියෝස් වගේ දේවල් පෙන්වන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඔයාගේ කන්ටැක්ට් පවා එයාට පෙන්වන්නේ නැහැ. ඉතින් අර පේනවා මම කන්ටැක්ට් වලට ගියට පස්සේ තාම මුල් සෙටින්ග්ස් එකක් හදලා නැහැ. ඉතින් කිසිම කන්ටෙන්ට් එකක්වත් සේව් වෙලත් නැහැ. ඉතින් මෙහෙම සෙටින්ග්ස් හදාගත්තට පස්සේ ඔයාලට බය නැතුව සර්විස් සෙන්ටර් එකට නැත්නම් සර්විස් කරන කෙනා ගාවට මේ ෆෝන් එක දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක එයාට දෙන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඊට පස්සේ එයා ෆෝන් එක සර්විස් කරලා ඔයාලට ආයෙත් දෙනවනේ. අන්න එහෙම දුන්නට පස්සේ මෙන්න මේ සෙටින්ග්ස් ටික හදාගන්න. දැන් ඔයාගේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා ආයෙත් යන්න battery and device care මම නැත්නම් device care වලට. මෙතනට ගිහිල්ලා ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන maintenance mode කියන එක ටච් කරගන්න. ඔයාලට වෙනවා ඇති කලින් turn on කියලා මෙතන තිබ්බට දැන් තියෙන්නේ exit කියලා. ඉතින් දැන් අපිට ගන්න තියෙන්නේ මෙතන තියෙන exit කියන එක ටච් කරලා restart කරගන්න එක. ඉතින් එහෙම restart කරපු ගමන්ම ඔයාගේ ෆෝන් එක කලින් තිබ්බ විදිහට, ඒ කියන්නේ ඔයා දාපු app, ඔයාගේ contact, ඔයා කලින් පාවිච්චි කර හිටපු විදිහටම ආයෙත් ඔයා ගාවට ගන්න පුළුවන්. මතක තියාගන්න ඔයා මේ මූඩ් එකෙන් මෙතන exit වෙන්න ඕන. එයා ඔයාගේ ෆෝන් එක 100%ක් සර්විස් කරලා ඔයාට බාර දුන්නට පස්සේ. ඉතින් මම දැන් මෙන්න මෙතන තියෙන exit කියන එක ටච් කරගන්නවා. ඔයාලට මෙන්න ඉතින් මෙතන restart කියලා ඔප්ෂන් එකක් ආවා. ඉතින් ඔයාලට පුළුවන් දැන් මේ රීස්ටාර්ට් කියන ඔප්ෂන් එක දීලා ඔයාගේ ෆෝන් එක රීස්ටාර්ට් කරලා පරණ තත්ත්වයටම ආයෙත් ගන්න. ඉතින් මේ මේන්ටෙනන්ස් මෝඩ් එක මේ විදිහට පාවිච්චි කරන එක ගොඩක් වැදගත් ඔයා ෆෝන් එක සර්විස් කරද්දී එම නැත්නම් රිපෙයාර් කරද්දී. මොකද මේ මෝඩ් එකෙන් කිසිම විදිහට ඔයාගේ ප්‍රයිවට් data ලීක් වෙන්නේ නැහැ.